මීට කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා මට හිතෙන්නම කියලා ඇති නේ අර ධම්මං සරණං ගච්ඡාමි ඒ කියප එක තමයි මේ මම ධර්මයේ සරණ යමි කියලා කවදා හරි කියලා තියෙනවා දැන් පේනවද ධර්මයේ සරණ යන්නේ නෝ පින්නතුනි ඔය පෙර කරන ලද පින් ඇති භාවය අහම්බ නෙමෙයි මේ තුලින් පොඩි සුබ ලකුණක් ඉඟියක් දෙනවා මොකද්ද ඉඟිය වෙන කිසි දෙයක් නෙමෙයි මෙසරටම නිවන් දකින්න පුළුවන් කියන එක ඒ සඳහා අවශ්‍ය පාරමිතා පුරන්න පුළුවන් මිනිස්සු වෙලා උපදින්නේ නිවන් දකින්න යන ගමනේ පිළිතුරේ පාරමිතා පුරන්න පුළුවන් යෝග්‍යම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. අපිට ඒ කටයුත්ත ලේසියෙන්ම කරන්න පුළුවන් පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා වාසනාවන්ත මිනිසත් භවයක් ලැබිලා තියෙනවා. දැන් අපිට පවරමු කාර්යයක් තියෙනවා පින්නතුනි. අපි අපේ ජීවිතේ දන්නවා මේක පාපයක්. මෙතන ඉන්න කවුරුවත් ඉන්නවද පව් පින් අඳුර ගන්න බැරි?